ආයුබෝවන් පුතේ. ඔන්න අදත් අපි පරිසරේ පාඩම් පටන් ගන්නයි හදන්නේ. මුලින්ම අපි කතා කරේ වැස්ස ගැන. ඊයේ අපි කතා කරේ ඉර පායලා තියෙන එක ගැන. අද අපි කතා කරන්න යන්නේ හුළඟ ගැන. හුළං හමන වෙලාවකට පරිසරය කොයි වගේද? සීතලයිද රස්නේද? පුතාලා කැමති හුළං තියෙන වෙලාවකද පරිසරේ? එහෙමත් නැත්නම් හුළඟ අඩු වෙලාවටද? හුළං හමන වෙලාවට පුතාලා පරිසරයේ දැකලා තියෙනවනේ. ගස් එහෙම කොහොමද මේ වෙලාවට තියෙන්නේ පුතේ? ඔව්. හුළඟ හමාගෙන යන පැත්තටම ගස්වල අතු, ගස්වල කොළ ඒ පැත්තට හැදලා තියෙනවා. නේද? හුළඟ උන්න සමහරලාට දෙපැත්තට වෙන්නවා නම් අපිට පේනවා ගහක් ඒ අතරත් මේ අතරත් වැනෙනවා. ගස්වල කොළ අතු හෙලවෙන පැත්ත අනුව පුතේ අපිට හොයාගන්න පුළුවන් හුළඟ හමාගෙන යන දිශාව මොකක්ද කියලා. හුළං හමාගෙන යද්දී අපේ ඇඟට සීතලක් දැනෙනව නේද? එහෙනම් ඒකෙනුත් අපිට කියන්න පුළුවන් හුළං හමාගෙන යන පැත්ත මොකක්ද කියලා. ඇයි අපේ ඇඟට දැනෙනවනේ. මේ වගේ තව මොනවද අපිට හුළං හමාගෙන යන දිශාව මොකක්ද කියලා හොයාගන්න පුළුවන් ක්‍රම? පුතාලා දැකලා තියෙනවද ඉස්කෝලේ ආපු දවස්වල හුළඟට ඉස්කෝලේ කොඩිය හෙලවෙනවා. එහෙනම් කොඩිය හෙලවෙන්නේ නැත්නම් කොඩිය කෙලින් වෙලා තියෙන්නේ ඒ හුළඟ හමාගෙන යන දිශාව අනුව තමයි. නේද? එතකොට උදේ අපි බුදු පහන පූජා කරන හඳුන් කූරුවල දුම යන්නේ හුළං හමාගෙන යන දිශාවටම තමයි පුතේ. එහෙනම් මේ විදිහට අපි හුළඟ හමන දිශාව හොයාගන්නවා. මං ඇහුවොත් පුතාලගෙන් ඔයාලට හුළඟ අල්ලන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? බෑ. හුළඟ දැකලා තියෙනවද? හුළඟ නම් දැකලා නැහැ. හුළං හමාගෙන යද්දි දැකලා තියෙනවා ගස්වල කොළ අතු හෙලවෙන හින්දා. එහෙම නේද? එතකොට මං ඇහුවොත් එහෙම පුතාලගෙන් හුළඟේ ශබ්දය අහලා තියෙනවද කියලා. හුළඟේ ශබ්දය අහලා තියෙනවද පුතාලා? හුළං හමන වෙලාවට අපිට සමහර වෙලාවට තද හුළඟක් හමනවා නම් හෝ හෝ ගාලා වගේ ශබ්දයක් ඇහෙනවා. නේද? එහෙමත් නැත්නම් ගස්වල කොළ එකට වැදිලා එන ශබ්දයක් මේ හුළඟත් එක්ක අපට ඇහෙනවා. පුතේ වැස්ස ශබ්දේ වගේම තමයි මේ හුළඟේ ශබ්දයත් පරිසරයෙන් අපට අහන්න ලැබෙන බොහොම ලස්සන ඒ වගේම හිත නිවන ශබ්දයක්. හරි. දැන් බලන්නකෝ මේ වීඩියෝ එක. අපි දැක්කේ බොහොම තද හුළඟක් ආපු අවස්ථාවක් නේද? ඔන්න වැස්සට කලින් වැස්සට පස්සේ වගේ ওই වගේ හුළඟක් එන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙත් දැක්කා හුළඟ හමන දිශාව අනුව ගස්වල අතුකොළ ඒ පැත්තට හැදලා තියෙනවා කියලා. ඒ වගේම අපි අද ඉගෙන ගත්තා හුළඟ හමන දිශාව හොයාගන්න පුළුවන් කොඩියකිනුත් කියලා. ඔන්න පුතාලටත් පුළුවන් පාට A4 කොළ අරගෙන ලස්සන්ට කොඩි හදලා ඒවා වැලි පුරවපු ටින් වල දාලා ගෙදර මිදුලේ තනින් තැන තියලා බලන්න. එතකොට අපිට පුළුවන් පුතේ හුළං හමන දිශාව හොයාගන්න. තද හුළඟක් හමන වෙලාවට අහසේ වලාකුළු කොහොමද තියෙන්නේ? කවුද දැකලා තියෙන්නේ? ඔව් අහසේ වලාකුළුත් ගස්වල අතු වගේම තමයි. එම්ම නැත්තම් එල්ලලා තියෙන කොඩියක් වගේම තමයි. හුළං හමන පැත්තට ගස්වල
අතුකොළ වගේම ආස තියෙන වලාකුළුත් පා වෙලා යනවා පුතේ. ඔන්න අද ඉගෙන ගත්ත දේ හොඳින් හුලං හමන දවසක් ආපුවාම එළියට ගිහිල්ලා හොඳට පුතාලා බලන්න ඕනේ. දැන් කාටද පුළුවන් මේ වීඩියෝ එකේ පෙන්වුවා වගේ නැත්නම් පුතාලා දැකලා තියෙන විදිහට හුලඟට හෙලවෙන ගහක් වගේ හෙලවිලා පෙන්නන්න. ඒ විතරක් නෙවෙයි පුතාලා තව වැඩක් කරන්න ඕනේ. එළියට ගිහිල්ලා හොඳ හුස්මක් නහයෙන් අරගෙන ටික ටික කට ඇරලා ඒ හුස්ම පිට කරන්න ඕන. හරිද? මෙහෙම කීප වතාවක් මේ වැඩේ කරන්න ඕනේ. කරලා ඉවර වෙලා මෙන්න මේ දේවල් හොයාගන්න තියෙනවද බලන්න. පොඩි කුරුළු පිහාටුවක් හම්බුනොත් පුතාලා කටින් හුලං පිඹලා ආසෙපා කරලා අරින්න බලන්න. පුළුන් මුත්තෝ හම්බුනොත් එහෙමත් නැත්නම් වරාමලක් හරි හම්බුනොත් නැත්නම් සමහර පොඩි සැහැල්ලු මල් පෙතිත් තියෙනවා. මේ දේවල් හුලඟේ පා කරලා අරින්න බලන්න. පුළුම් හුලඟේ පා කරලා ඇරලා බලන්න පුළුවන් පුතාලට. එහෙමත් නැත්නම් සව්කොළ තියෙන්නේ. චූටි සව්කොළ වුණත් අතට අරන් කටින් හුලං පිඹලා ආසෙපා කරලා බලන්න පුළුවන්. දැන් පුතේ අපි කතා කළා වගේ හුලඟ තියෙන එකත් හොඳයි. වැස්ස තියෙන එකත් හොඳයි. ඉර පායලා තියෙන එකත් හොඳයි. හැබැයි මේ හැමදේම ගානට තියෙනවා නම් තමයි හොඳ නේද? වැහැලා වැඩි වුණොත් මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් මේ ලොකු වැස්සත් එක්ක තද හුලඟක් ආවොතින් එහෙම මොකද අපේ පරිසරයට වෙන්නේ? දැන් මේ පහුගිය ටිකේ නම් පුතාලා ටීවී එකේ ප්‍රවෘත්ති වලටත් දකින්න ඇති. නේද? මොනවද අනේ වෙලා තිබුණේ? දවස් ගාණක් එක දිගට හයියෙන් වැස්ස හින්දා මේ විදිහට පාරවල් යට වෙලා තිබුණා පුතේ. ඒ හින්දා පාරේ වාහන වලට යන්නත් බෑ, මිනිස්සුන්ට යන්නත් බෑ. කඳු තියෙන පැතිවල මේ වගේ පස් කඳු පහලට කඩන් වැටලා තිබුණා. මේ වගේ පස් කඳු හේදිලා තිබුණා. ඒකට අපි කියන්නේ නාය යනවා කියලා. නාය ගියේ හින්දාත් පාරවල් වැහිලා, ඒ වගේම සමහර මිනිසුන්ගේ ගෙවල් කැඩිලා, මේ වගේ අනතුරු ආපදා ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වැස්සත් එක්ක තිබ්බ තද හුලඟ හින්දා මොකද වෙලා තියෙන්නේ? ලොකු ගස් ගෙවල් උඩට කඩන් වැටිලා, එහෙමත් නැත්නම් පාරවල් වලට කඩන් වැටිලා මහා විනාශ ගොඩක් වෙලා. පුතාලා ප්‍රවෘත්ති බැලුවා නම් දකින්න ඇති මේ වගේ දේවල් ලංකාවේ ගොඩාක් තැන්වල ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙනවා. ඉතින් මේ කරදරයට පත්වෙච්ච අයට උදව් කරනවත් පුතාලා දකින්න ඇති. නේද? සහන කණ්ඩායම් එහෙම නැත්නම් උදව් කරන අය ගිහිල්ලා ඒ බස් කරන්න උදව් කරනවා. එතකොට ඒගොල්ලන්ට කෑම ලබා දෙනවා. ඒගොල්ලන්ගේ ජීවිත බේර ගන්නවා. ආමි එකෙන් නේවි එකෙන් ගිහිල්ලා නේද? ඒ ඔක්කොම කරනවා පුතාලා ප්‍රවෘත්ති බැලුවා නම් දකින්න ඇති. අපිත් පුතේ අපිට පුළුවන් විදිහට මේ අයට උපකාර කරන්න ඕනේ. හොඳයි. දැන් අද අපි ඉගෙන ගත්ත දේ පුතාලා හැමෝටම හොඳට මතකයිනේ නේද? දැන් මේවා අපි හොඳින් හුලං හමන දවසක එළියට ගිහිල්ලා නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ වගේම පුතේ මේ ස්වභාවික ආපදා ගැන ප්‍රවෘත්ති බලලා අපි දැනුවත් වෙන්නත් ඕනේ.